ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ එවින් බන්ධනාගාරයට පසුගිය 23 වනදා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 70 දෙනෙකු මියගොස් ඇති බව ඉරානය පවසා ඇත. ප්‍රහාරයෙන් පරිපාලන කාර්ය මණ්ඩලය, හමුදා සේවයේ නියුතු පිරිසක්, රැඳවියන් බැලීමට පැමිණි පවුලේ සමාජිකයන් සහ බන්ධනාගාරය අවට ජීවත් වූ අසල්වැසියන් ඇතුළු 71 දෙනෙකු මෙලෙස මිය ගොස් තිබේ. ප්‍රහාරයෙන් එවින් බන්ධනාගාරයේ පරිපාලන ගොඩනැගිල්ලේ කොටසකට හානි සිදු වී ඇති අතර මේ ගිය පිරිසකට අමතරව තවත් පිරිසක් තුවාල ලබා සිටින බව සඳහන් වේ. එවින් බන්ධනාගාරයේ වසර 3ක් රඳවා සිටින ප්‍රංශ පුරවැසියන් දෙදෙනෙකු ඇතුළු විදේශීය ජාතිකයන් ගණනාවක් සිටින බවද වාර්තා වේ. ඉරානය සමග පැවති යුද්ධයක් අවසානයේ ඊශ්‍රායලය ටෙහෙරානයේ දේශපාලන සිරකරුවන් සඳහා වූ වඩාත්ම සුප්‍රකට බන්ධනාගාරයට පහර දුන්නේ ඉරානයේ පාලන පද්ධතියේ සංකේත ඉලක්ක කර ගනිමින් හමුදා සහ න්‍යෂ්ටික ස්ථානවලින් ඔබට තම ඉලක්ක පුළුල් කරමින් සිටින බව පෙන්눔 කරමිනි.